ආයුබෝවන් කවිස්කේල්ගේ YouTube channel එකට සියලු දෙනාම පිළිගන්නවා. 2025 සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ අයදුම්පත් යොමු කිරීම පිළිබඳව විශේෂ නිවේදනයක් යොමු කරලා තිබෙනවා විභාග දෙපාර්තමේන්තුව විසින්. දැන් අපි විශේෂ නිවේදනයට යොමු වෙලා බලමු කොහොමද නැවත සමීක්ෂණ අයදුම්පත් දාන්නේ කියලා. 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජුනි මාස 10 වෙනි දින මධ්‍යම රාත්‍රියේදී අන්තර්ජාලයට නිකුත් කරා. මේ විභාගයේ පෙබරවාරි 17 වෙනිදා සිට පෙබරවාරි 26 වෙනිදා දක්වා පැවැත්වුණා. සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ අයදුම්පත් යොමු කිරීම පිළිබඳව විශේෂ නිවේදනයක් දැනුම් දී තිබෙනවා විභාග කොමසාරිස්වරිය. දැන් අපි මේ නිවේදනයට යොමු වෙලා බලමු. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ විභාග කොමසාරිස්වරිය පවසා සිටියේ මීට අමතරව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල සඳහා අපි අපේක්ෂකයන්ට අවස්ථාව ලබා දෙනවා. ඒ අනුව ජූනි මාසයේ 25 වෙනිදා සිට ජූලි 8 වෙනිදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ නැවත සමීක්ෂණ සඳහා අයදුම්පත් යොමු කිරීමට හැකියාව තිබෙන බවයි. තවම දින පිළිබඳව විතරයි දැනුවත් කරලා තියෙන්නේ. onlineexam.gov.lk හරහා තමයි නැවත සමීක්ෂණ අයදුම්පත් යොමු කරන්න ඕනේ. අයදුම්පත් යොමු කිරීම විවෘත වුණු වහාම අපි ඔයාලට අයදුම්පත් යොමු කරන්නේ කොහොමද කියලා දැනුවත් කරන්නම්. මේ පිළිබඳව තවත් අලුත් ආරංචි ලැබුණු ගමන් කවිස්කේල්ගේ YouTube channel එකෙන් දැනුවත් කරනවා. මේ වගේ වීඩියෝ දිකට බලන්න අපේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න.